ජනවාරි මාසයේ ඉඳලා මේ දක්වා පාසල් ළමුන් පාසල් ළමුන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ අවුරුදු 21ට අඩු. ඒ අනුව පාසල් ළමුන් පිරිමි ළමුන් 5671ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා විසමද්‍රව්‍ය. ඒ කියන්නේ ගංජා, හෙරොයින්, ඊට පස්සේ කොකේන් වගේ අත්අඩංගුවට තියෙන පිරිමි ළමුන් ප්‍රමාණය ගත්තොත් කොහොමද තියෙන්නේ ගන්න? සර් මත්පෙති සම්බන්ධයෙන් අපි 40 මේකේ තියෙනවා සර් මත්පෙති සම්බන්ධයෙන් මත්කරල් කාන්තා එකක් පිරිමි 62 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා සර් මත්කරල්. පාසල් ළමුන් සර් අවුරුදු 21කට අඩු. ඒ කියන්නේ සමාන අඩු 21කට අඩු. නමුත් පාසල් යන්නත් පුළුවන් ඔව් සර් අවුරුදු 21කට අඩු. ඔව්. ඒ පාසල් ළමුන්ම කියන්නේ 21කට වඩා අඩු ළමුන් සර්. සමහර පාසල් යන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. සමහර උසස් අධ්‍යාපන ආයතන වල ඇති. නමුත් සමහර මුකුත් නොකරන අය ඇති නේද? ඔව් සර්. 21කට වඩා අඩු අයගේ අත්අඩංගුවට ගෙනියනවා. අඩුවක්. සර් මේකේ තියෙනවා සර් හෙරොයින් සම්බන්ධයෙන් කාන්තාව 4 දෙනෙක් 24 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. පිරිමි ළමයි 674ක් අත්අඩංගුවට අරන් තියෙනවා. අවුරුදු 21කට අඩු. ඒත් එක්කම සර් මෝෆින් සම්බන්ධයෙන් කාන්තා දෙන්නෙක් අරගෙන තියෙනවා. ගංජා සම්බන්ධයෙන් කාන්තා 22ක් ඒත් එක්කම පිරිමි ළමුන් 2936ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා සර්. එතම අයිස් සම්බන්ධයෙන් තමයි වැඩිම කාන්තා 29ක් සහ පිරිමි 1662ක් අපි අරගෙන තියෙනවා සර්. ඒ වගේ සර් පිරිමි ළමයි අවුරුදු 21කට අඩු 5671ක් සහ කාන්තා ළමුන් 93 දෙනෙක් අරගෙන තියෙනවා සර්.